අපේ රටට ඇති වුණ අලුත් ආයතන කීපයක් තිබ්බා. ඒ ආයතන වලින් විශේෂම ආයතනය තමයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය. කර සභාපතිතුමනි, දේශපාලන වුවමනාවන් මත දේශපාලන කරුණු පදනම් කරගෙන තමුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම අරමුණු කරගෙන විශේෂයෙන්ම මේ රටේ සැබෑ විපක්ෂය වන ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයින් හිංසාවට ලක් කරන්න සහ ඔවුන්ව පාලනය කිරීම සඳහා තමයි විශේෂ මූල්‍ය අපරාධ කොට්ටාසය අද ක්‍රියාත්මක වෙන්නේ. මේ සම්පූර්ණ නීති විරෝධී අපේ රටේ හිටිය සුපතල අග්‍රවිනිශ්චයකාරවරයා සරත් පෙන්දසිල්ල මැතිතුමා මූල්‍ය අපරාධ කොට්ටාසය නීති විරෝධී කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ නියෝජනය කරන අමාත්‍යාංශ භාර නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි අපේ අනුරාධ ජයරත්න මැතිතුමා ගිය සතියේ ප්‍රකාශ කළා මේ මූල්‍ය අපරාධ කොට්ටාසය නීති විරෝධී කියලා. මේ රජයේ නියෝජනය කරන පාර්ශවයේ අදහස්. ඒ නිසා අද මූල්‍ය අපරාධ කොට්ටාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ රටේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියාගේ සිට ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළ නිලධාරියා සඳහා දේශපාලන මැදිහත්වීම් සහ පලිගැනීම සඳහාම කැඳවමින් සිටිනවා. ඒ නිසා මුළු පරිපාලන ව්‍යුහයම අකර්මණ්‍ය වෙලා කඩා වැටලා තියෙනවා. මේ රටේ කිසිම නිලධාරියෙක් අද වැඩ කරන්නේ නැහැ. අද කිසිම නිලධාරියෙකුට ආයතන ප්‍රධානියෙකුට තීරණයක් ගන්න බෑ. ඒ නිසා අද මේ සෑම නිලධාරියෙම එක පැත්තකින් කැදවනවා. ඒ වගේම රටට හිතවත් පිළේ ඉන්න ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරණ දේශපාලන නිම්ව අද FCID එකටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි අල්ලස් දූෂණ කොමිසමටයි කැඳවනවා. අපි දන්නවා මේ ගරු සභාව නියෝජනය කරන අද සන්ධානයේ නියෝජනය කරමින් අමාත්‍ය ධූරයක් දරාගෙන ඉන්න ඇමතිවරේ එදා මහ බැංකුව අධිපතිවරයාට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. කොහොමද ඒව ගැන පරීක්ෂණ? හැබැයි අපේ SM චන්ද්‍රසේන ඇමතුමා අලිගාලක් හැදුවයි කියලා එක්කයි යනවා. ගිහලා අහන්නේ මොනවද? ගස් කැපුවද කියලා තමයි අහන්නේ. මේ තුමා ගස් කපන වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා දේශපාලන පලිගැනීම් මත පමණක් අද පොලිස් දෙපාර්තමේන්තුව තල්ලු කරලා තියෙනවා දේශපාලන අධිකාරිය විසින්. ඒ නිසා මේ බරපතල රටට ගැටලුව බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපේ රටේ ජාතික ආරක්ෂාව හමුදා බුද්ධ්‍යංශ පාවා දීමේ ක්‍රියාවලියට නියම් හෝ අනියම් ලෙස පාපයට වක් කියන්න ඇතැම් සමහර නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා. අද මේ රටේ ක්‍රියාත්මක වෙන ජාතික ආරක්ෂාවට හානිකර දේශපාලන ප්‍රතිපත්තිය නිසා හමුදා බුද්ධ්‍යංශවල නිලධාරීන් කී දෙනෙක් අද වෙන විට අත්අඩංගුවේ තියෙනවා. එක්නැලිගොඩ සිද්ධිය හෝ වේවා වෙන යම් සිද්ධිය හෝ වේවා බුද්ධ්‍යංශ නිලධාරීන් අද හෙළිදරව් කරමින් තියෙනවා. රහසක් නෙමෙයි 2002 මිලේනියන් සිටි හමුදා බුද්ධ්‍යංශ කඳවුර පාවා දීමේ ක්‍රියාවලිය මේ ගරු සභාව නියෝජනය කරන පොලිස් කටයුතු භාර ඇමතිතුමා තිලම් මාරපණ මැතිතුමා කියනවා පොලිසිය මේ රට කරපු අපරාධය තමයි හමුදා බුද්ධ්‍යංශේ පාවා දීම කියලා. අපි නෙමෙයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය දරපු තිලක් මාරපණ මැතිතුමා හදවතට එකඟව හෘදය සාක්ෂියට එකඟව කතා කරපු එතුමට පස්ස සීට් එකට යන්න වෙනවා. ඒ නිසා ඉතිහාසයේ නැවත වතාවක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපි කියනවා ගරු සභාපතිතුමනි, ඉතිහාසයේ නැවත වතාවක් මේ පාප කර්මයට වන්දි ගෙවි මේ හෘදය සාක්ෂියේ ගැටලුවට තමුන්නාසෙන් ලක් වෙනවා. ඉතිහාසයේ සිදුවීම් රාශියක් තියෙනවා. අපි දන්නවා මේ මෑත යුද්ධ සමයේ 30 අවුරුදු යුද්ධ සමයේ ඇතිවෙච්ච යම් සිදුවීම් තියෙන ඒ පිළිබඳ අපි පස්තැවිලි වෙනවා, කනගාටු වෙනවා රටක් විදියට. හැබැයි LTD සංවිධානයේ විසින් සිදු කරපු අපරාධ රාශියක් තියෙන බව අද මේ ගරු සභාව නියෝජනය කරන සමහරුන්ට අමතක වීම කනගාටුවක්. LTD සංවිධානයේ 30 අවුරුද්ද කාලය තුල මේ රටට කරපු අපරාධ ගැන කතා කරන්න කොන්ද පණ තියෙන මහජන නියෝජිතයෝ අවශ්‍ය යුගයක් කියලා මම විශ්වාස කරනවා.
අපි දන්නවා 88 89 සිද්ධි. ඉතිහාසයේ ඇදලා රන් සුදු වෑන් ගැන කතා කරනවා. අපි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරේ 1988 89 වර්ෂවල. මේ රටේ තරුණයෝ 60000ක් මිය ගියේ කොහොමද කියලා අපි දන්නවා. එක්සත් ජාතික පක්ෂයකට පාලන කාලය තුර ගරුවගේ මෙතුමා හොඳටම මේව දන්නවා. ඊළඟට අද ජනතා විමුක්ති පෙරමුණේ බබාලා මේව දන්නේ නැහනේ. එතුමාලා දන්නවා ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන්ට සිදුවුණේ මොකද්ද කියලා. පොලිස් දෙපාර්තමේන්තුව දන්නවා. 83 වර්ෂයේදී උමා මහේශ්වරන් සම්බන්ධයෙන් බන්ධනාගාරයට තිච්ච සිද්ධි ගැන මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා ඉතිහාසයේ කරුණු රාශියක් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ නිසා යුද සමයේ ඇතිවෙච්ච සිද්ධි පිළිබඳව මීට වඩා වගකීමෙන් ජාතික ආරක්ෂා පිළිබඳ කාරණේදී තමුණුත් එක්ක පොලිසියේ අහිංසක සහෝදරයොත් එක්ක ඈත ගම්මානවල දුක් විඳමින් මදුරුව තලමින් කොටි වෙඩි උණ්ඩ වලට තමුන්ගේ ලය දිදී දුක් විඳ හමුදා නිලධාරීන්ගේ කට උත්තර ලියන්න තවත් සමහර පොලිස් නිලධාරීන්ට අද සිද්ධ වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ ඛේදනීය තත්ත්වය. එසා මේවා කවුරු හරි කියන්න ඕනේ. හැබැයි මේවා කියනවට ජාතිවාදය කියලා කියන්න එපා.